අපි අලුත් වෙනසකට පය තබපු මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජාතිකත්වයන් එකතු වෙලා අලුත් ආණ්ඩුවක් අලුත් නායකයෙක් තෝරගත්තා. සාමුකත්තේ නායකයා වැඩ කරන ජනතාවගේ නායකයා මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා සමග පැවැත්වෙන පළමු මැයි රැළිය එළඹෙන මැයි 1 වෙනිදාට ගාලුමුවදරේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. අපි සියලුම නෝනාවරු මහතුරුන්ට කම්කරුවන්ට පීඩිත ජනතාවන්ට සියලු ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ පක්ෂපාත ભેදකින් තොරව එකතු වෙන්න අභිමානවත් මැයි රැළියට. මේ මැයි රැළියත් එක්ක අපි ගොවීන්ගේ කම්කරුවන්ගේ ඒ වගේම ගුරුවරුන්ගේ ඒ වගේම සියලු වැඩ කරන ජනතාවගේ එකතුවක් එක්ක තමයි ලෝක කම්කරු දිනය සමරන්නේ. මැයි 1 වෙනිදා අලුත් වෙනසක් ආරම්භ කරමින් අලුත් වැඩපිළිවෙලක් යටතේ මේ රට සංවර්ධනයේ දිශානතියට ගමන් කරවීමට අපි හැමෝම එකට එකතු වෙලා වැඩ කරමු. අපේ අදිෂ්ඨානය එළඹෙන මැයි 1 වෙනිදා සියලු ජාතිකත්වයන් එක්ක සුහදත්වයේ වැඩ කටයුතු කිරීමට සමානාත්මතාවය රැකගනිමින් අපි හැමෝම රටක් හැටියට මේ ලෝකේ ඉහළටම ඔසවා තබන්න පුළුවන් තැනක් බවට අපේ රටපත් කරගමු. ඒ සඳහා අපි ආදරණීය අම්මලට තාත්තලට සහෝදර සහෝදරයන්ට ආරාධනා කරනවා එළඹෙන මැයි 1 වෙනිදාට ගාලුමුවදර පිටියට එන්න. ඒ අභිමානවත් මැයි රැළියේ කොටස්කාරයෙක් වෙන්න අපි හැමෝටම හැකියාව, ශක්තිය, යෝධ බල, යෝධ වීරිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ලෝක කම්කරු දිනය දිනේවා. වැඩ කරන ජනතාව ජයග්‍රහණය කරත්වා වැඩ කරන ජනතාව එකට එකතු වෙලා මේ රට වෙනස් කරමු. ඒ සඳහා ඔබ හැමෝටම ආරාධනා කර සිටිනවා.